හායි කොහොමද ඔයාලට? මෙන්න මේ පාන් එක මට හදන්න මම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරේ පළතුරක් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේක ආහාර පාලනය කරන ඔයාට, ඇඟේ හැඩය සෞඛ්‍ය ගැන හිතන ඔයාට, ඔයාගේ උදේ කෑම වේලට බය නැතුව එක් කරගන්න පුළුවන් කෑමක්. මොකද අපි මේකට පාන් පිටි, සීනි වගේ දේවල් කිසි දෙයක් එකතු නොකරන නිසා උදේට මේකෙන් කෑල්ලක් කෑවොත් ඔයාට ආයි කිසිම අමතර කෑමක් නොකා දවල් වෙනකම්ම ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මං ඉස්සෙල්ලාම මේ වගේ අලිගැට peer ගෙඩියක් අරගන්නවා. අපි ඊට පස්සේ මේ අලිගැට peer ගෙඩිය මේ වගේ දෙකට කපාගෙන මේකේ මදේ ඉවත් කරගන්න ඕන. දැන් මං මේ අලිගැට peer ගෙඩිය මේ වගේ සූරලා වෙනම බෝල් එකකට දාගන්නවා. අලිගැට peer කියන්නේ උදේට අපේ ආහාර වේලට ගන්න පුළුවන් හොඳම කෑමක්. ඉතින් මේ අලිගැට peer අපිට එක එක විදිහට අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ වගේ බෝල් එකේ හොඳට ගෑරුප්පුවක් පාවිච්චි කරලා පොඩි කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා බිත්තර දෙකක්. බිත්තර දෙක එකතු කරගත්තයින් පස්සේ මම මේකට ලුණු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට මේ වගේ කලවම් කරගන්නවා ගෑරුප්පුවෙන්. දැන් මම මේකට එකතු කරගන්නවා ඕට්ස් පිටි ග්‍රෑම් 200ක්. මම අද ඕට්ස් පිටි එක කෙලින්ම අරගත්තේ. ඕට්ස් පිටි හොයාගන්න අමාරු නම් අපිට ඕට්ස් කෑලි අරගෙන ඒක බ්ලෙන්ඩ් කරලා මේකට එකතු කරගන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලාම පිටි වලින් භාගයක් දාලා මේ විදිහට ස්පැචුලා එකෙන් ඉස්සෙල්ලාම කලවම් කරගන්නවා. ඊට පස්සේ ඉතුරු පිටි ටිකත් එකතු කරලා ආයෙත් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. මේ ටික කලවම් කරලා ඉවර වෙලා මම පැත්තකින් තියාගන්නවා. මෙතන මම චීස් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. මේ චීස් ටික මම මේ වගේ හොඳට ග්‍රේට් කරගන්නවා ඉස්සෙල්ලාම. ඔයාට මේකට කැමති චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මොසරෙල්ලා චීස් නැතුව ඕනම චීස් එකක් එකතු කරගන්න පුළුවන්. මේ වගේ හොඳට ග්‍රේට් කරගත්තු චීස් ටික දැන් මම අර මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක්. ඔයාට කොත්තමල්ලි කොළ වෙනුවට පාස්ලි උනත් එකතු කරගන්න පුළුවන්. කොත්තමල්ලි කොළ වලින් මේකට හරිම හොඳ රසයක් එනවා. දැන් මේ ටික ආයෙමත් මම මේ වගේ කලවම් කරගන්නවා. මේක දියාරුත් නැති මෙන්න මේ වගේ බැට එකක් වගේ තමයි එන්නේ. අන්තිමටම මම මේකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්නවා. ආයෙත් මේ ටික හොඳට කලවම් කරගෙන මම පැත්තකින් තියාගන්නවා. අද මේ පාන් එක හදන්නේ මම මෙන්න මේ මෝල්ඩ් එකේ. ඉතින් මේ මෝල්ඩ් එකට මම මේ වගේ පාච්මන්ට් පේපර් එකක් ඉස්සෙල්ලාම දාගන්නවා. පාච්මන්ට් පේපර් එක දාලා ඉවර වෙලා මම ඒක උඩින් තෙල් ටිකක් මේ වගේ බ්‍රෂ් කරගන්නවා. ඊට පස්සේ මේකට අපි අනාගත මිශ්‍රණය දාන්න තමයි තියෙන්නේ. මේ මිශ්‍රණය ඔක්කොම අපි මෝල්ඩ් එකට දාලා ඉවර වෙලා මේක හොඳට මේ වගේ තුනී කරගන්නවා. මිශ්‍රණය තුනී කරගෙන ඉවර වෙලා මම මේක උඩින් ෆ්ලැක්ස් සීඩ්ස් ටිකක් මේ වගේ එකතු කරගන්නවා. ෆ්ලැක්ස් සීඩ්ස් දාන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඔය ගාව තියෙනවා නම් තලයට උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කිසිම දෙයක් නොදා මේක බේක් කරන්නත් පුළුවන්. දැන් මම මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් oven එකේ බේක් කරගන්නවා. ඔයාට මේක එයාර් ෆ්‍රයර් දාලා වුණත් බේක් කරගන්න පුළුවන්. බේක් කරගත්තයින් පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ අලිගැට peer පාවිච්චි කරලා හදපු පාන් එක එන්නේ. දැන් අපි මේක කපලා බලමු. ඉතින් මේක අපිට උදේට කන්න පුළුවන් වෙනස්ම ජාතිය රෙසිපි එකක්. මේක අලිගැට peer වලින් අපි හැදුවා කියලා කියන්නත් බෑ. මේක ඒ වගේ හොඳට පාන් එකක් විදිහටම තියෙනවා. මෙන්න මේ වගේ තමයි මේ පාන් එක එන්නේ. ඉතින් ඔයාට මේක කැමති විදිහට ඔයා කැමති සැලඩ් එකක් එක්ක එහෙම නැත්නම් ඔයා කැමති විදිහට කර්ඩ්
කැරට් ටූනා දාපු මිශ්‍රණයක් වගේ එක්ක රසට කන්න පුළුවන්. ඉතින් මේ වගේ හෙල්දි රෙසිපීස් අපේ channel එකේ තව ගොඩක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට මේ වීඩියෝස් ක්ලික් කරලා ඒවා බලන්නත් පුළුවන්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.